වැස්ස වෙලාවට බයික් එකේ යනවා කියන්නේ නිකන් මාරයා එක්ක සෙල්ලම් කරනවා වගේ වැඩක් කියලා ඔයා දන්නවද? පළවෙනි දේ පාර ලිස්සන එක. පාරේ කියන ඔයිල් සහ ඩීසල් වතුරත් එක්ක එකතුනාම පාර නිකන් සබන් ගාලා වගේ ලිස්සනවා. එහෙම වෙලාවක හදිස්සියේ බ්‍රේක් ගැහුවොත් බයික් එක කන්ට්‍රෝල් කරන්න හරිම අමාරුයි. 2. පෙනීම අඩුවීම. හෙල්මට් එකේ වයිසර් එකේ වතුර පිරුණම අපිට ඉස්සරහා පේන්නේ නැහැ. ඒ වගේම තමයි වැස්ස වෙලාවට කාර් බස් වලටත් ඔයාව පේනව ගොඩක් අඩුයි. මේක ලুকু අනතුරකට මුලක්. 3 වෙනි කාරණේ වතුර පිරුණු වලවල්. පාරේ තියෙන ලুকুම වලවල් පවා වතුර පිරුණුම පේන්නේ පොඩි වලවල් වගේ. නොදැන මේකට දැම්මොත් බයික් එක පෙරලෙන්න තියෙන ඉඩ වැඩි. ඒ නිසා හදිස්සිම නැත්තම් වැස්ස පායනකම් පොඩ්ඩක් ඉවසන්න. පරිස්සම තමයි වැදගත්ම දේ. මේ වීඩියෝ එක ඔයාගේ බයික් පදින යාළුවන්ට අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.